වසර දුවල පුතාලගේ පරිසරය පාඩම් මාලාවේ අවසාන පාඩම 16 වෙනි පාඩම අපේ අතීත විත්ති. ඔන්න මම දැන් සූදානම් වෙන්නේ අපේ අතීත විත්ති පාඩමෙන් අපේ පුංචි දුවල පුතාලගෙන් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් පරිසර ඉස්කෝලේ channel එක subscribe කරන්න අමතකුණා නම් අපි ඉක්මනින්ම subscribe කරලා පළවෙනි ප්‍රශ්නෙට යමු. ප්‍රශ්න අංක 1. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගත්තේ. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගත්තේ 1. 1945 දීය, 2. 1948 දීය, 3. 1958 දීය. උත්තරේ අංක 2 1948 දීය. ප්‍රශ්න අංක 2. වැදි භාෂාවේ මංගච්ඡනවා යන්නෙහි අර්ථය කුමක්ද? වැදි භාෂාවෙහි මංගච්ඡනවා යන්නෙහි අර්ථය කුමක්ද? 1. කතා කරනවා, 2. උයනවා, 3. යනවා. උත්තරේ අංක 3 යනවා. ප්‍රශ්න අංක 3. සීගිරිය නිර්මාණය කළ රජතුමා වන්නේ. සීගිරිය නිර්මාණය කළ රජතුමා වන්නේ 1. මහසෙන් රජතුමා, 2. දුටුගැමුණු රජතුමා, 3. කාශ්‍යප රජතුමා. උත්තරේ අංක 3 කාශ්‍යප රජතුමා. සීගිරිය කියන ලෝක උරුමය නිර්මාණය කරපු රජතුමා තමයි කාශ්‍යප රජතුමා. ප්‍රශ්න අංක 4. සඳකඩ පහනෙහි දක්නට නොලැබෙන සත්වයකි. සඳකඩ පහනෙහි දක්නට නොලැබෙන සත්වයකි. 1. ඇතා, 2. අශ්වයා, 3. මොනරා. උත්තරේ අංක 3 මොනරා. පියගැට පෙලක්, එහෙම නැත්නම් අපි පඩි පෙලක් කියනවා. පියගැට පෙලක ආරම්භයේ අපිට සඳකඩ පහන දැක ගන්න පුළුවන්. සඳකඩ පහනේ මොනරක රූපයක් අන්තර්ගත වෙන්නේ නැහැ. ප්‍රශ්න අංක 5. පාසලේ අතීත තොරතුරු සටහන්ව ඇත්තේ. පාසලේ අතීත තොරතුරු සටහන්ව ඇත්තේ 1. පන්ති වාර්තා පොතෙහිය, 2. ලොග් සටහන් පොතෙහිය, 3. නාම ලේඛනයේය. උත්තරේ අංක 2 ලොග් සටහන් පොතෙහිය. ඔන්න දැන් දුවල පුතාලා ප්‍රශ්න 5කට උත්තර දුන්නා. පරිසර ඉස්කෝලේ channel එක ගැන යාළුවට කියන්න අමතක වුණාද? අපි ඉක්මනින්ම channel එකේ link එක යාළුවට share කරලා එයාටත් පණිවිඩය කියලාම 6 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙමු. ඔන්න කට්ටිය ලෑස්ති නේද? ප්‍රශ්න අංක 6. පාසලේ ඉතිහාසය පිළිබඳ තොරතුරු දැනගත හැකි පුද්ගලයෙකු නොවන්නේ. පාසලේ ඉතිහාසය පිළිබඳ තොරතුරු දැනගත හැකි පුද්ගලයෙකු නොවන්නේ. 1. පාසලේ සේවය කළ විදුහල්පතිවරු හා ගුරුවරුන්. 2. තැපැල් කාර්යාල සේවකයන්. 3. ආදි ශිෂ්‍යයන්.
උත්තරේ අංක 2 තැපැල් කාර්යාල සේවකයන්. පාසලක අතීත තොරතුරු අතීතයේ ඉඳපු විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් ආදි ශිෂ්‍යයන්ගෙන් දැනගන්න පුළුවන්. ප්‍රශ්න අංක 7 සීගිරි ලලනාවන්ගේ අතෙහි එක ඕලුමල් හා නෙළුම් මල් ඇත. 2 පළතුරු වට්ටියක් ඇත. 3 රන් ආභරණ හා රිදී ආභරණ යෙදූ මංජුසාවක් ඇත. උත්තරේ අංක 1 ඕලු මල් හා නෙළුම් මල් ඇත. අපි දැන් යමු ප්‍රශ්න අංක 8ට. ප්‍රශ්න අංක 8 කාලයත් සමග පාසලක වෙනස් විය නොහැකි දෙයකි. කාලයත් සමග පාසලක වෙනස් විය නොහැකි දෙයකි. 1 සිසුන් සංඛ්‍යාව. 2 පාසලේ පිහිටීම. 3 ගුරුවරුන් සංඛ්‍යාව. උත්තරේ අංක 2 පාසලේ පිහිටීම. කාලයත් එක්ක පාසලට එන සිසුන් ගණන, පාසලක් තුල ඉන්න සිසුන් ගණන, ඒ වගේම ගුරුවරුන් ගණන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පාසලේ පිහිටීම, ඒ කියන්නේ පාසල තියෙන තැන කාලයත් එක්ක සැරෙන් සැරේ වෙනස් වෙන්නේ නැහැ. ප්‍රශ්න අංක 9 අපේ රටේ ජීවත් වන ආදීම ජන කොටසක් වන්නේ. අපේ රටේ ජීවත් වෙන ආදීම ජන කොටසක් වන්නේ. 1 සිංහල ජනතාව. 2 වැඩි ජනතාව. 3 දෙමළ ජනතාව. උත්තරේ අංක 2 වැඩි ජනතාව. වැඩි ජනතාව ආදීම ජනතාවක්. ලංකාව තුල වැඩි ජනතාවට ආවේනික වූ සම්ප්‍රදායන් පවා වෙනමම නිර්මාණය වෙලා තියෙනවා. ප්‍රශ්න අංක 10 මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාය යනුවෙන් ප්‍රකාශ කළ රජතුමා කවුරුන්ද? මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාය යනුවෙන් ප්‍රකාශ කළ රජතුමා කවුරුන්ද? 1 මහසෙන් රජතුමා. 2 පරාක්‍රමබාහු රජතුමා. 3 දුටුගැමුණු රජතුමා. උත්තරේ අංක 3 දුටුගැමුණු රජතුමා. දැන් පුතාලා ප්‍රශ්න 10කට උත්තර දුන්නා නේද? පරිසර ඉස්කෝලේ channel එක පුතාලගේ පරිසරයේ පාඩම් මාලාව නැවත මතක් කරගන්න ගොඩක් වැදගත් කියලා මම හිතනවා. පුතාලා ප්‍රශ්න වලට විතරක් උත්තර දුන්නා නම් පරිසර ඉස්කෝලේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔන්න අපි දැන් සූදානම් වෙන්නේ පුතේ ප්‍රශ්න අංක 11ට. සූදානම් නේද? ප්‍රශ්න අංක 11. පැට්ටි අඳන්නේ මොනාටදෝ බොල? පැට්ටි අඳන්නේ මොනාටදෝ බොල යනු 1 බමර ගීතයකි. 2 රබන් පදයකි. 3 වැඩි ජනතාවගේ නැලවිලි ගීතයකි. උත්තරේ අංක 3 වැඩි ජනතාවගේ නැලවිලි ගීතයකි.
වැඩි ජනතාව කතා කරන භාෂාවට අපි කියනවා වැඩි භාෂාව. එතකොට ඒ භාෂාව සිංහල භාෂාවට වඩා වෙනස් භාෂාවක්. ඒ නිසා එයාලගේ තියෙන නැලවිලි ගී පවා ගායනා කරන්නේ වැඩි ජනතාවගේ භාෂාවෙන්. ප්‍රශ්න අංක 12. ලී කැටයම් බහුලව දක්නට ඇති ස්ථානයකි. ලී කැටයම් බහුලව දක්නට ඇති ස්ථානයකි. 1. ඇම්බැක්කේ දේවාලය. 2. සීගිරිය. 3. ගල් විහාරය. උත්තරේ අංක 1 ඇම්බැක්කේ දේවාලය. ප්‍රශ්න අංක 13. බිය නොවන්න අයියන්ඩිය මැරෙනා සැටි මම පෙන්වමි. බිය නොවන්න අයියන්ඩිය මැරෙනා සැටි මම පෙන්වමි. මෙම ප්‍රකාශය සිදු කළේ. මෙම ප්‍රකාශය සිදු කළේ 1. මද්දුම බණ්ඩාරය. 2. වීර පුරන්නප්පුය. 3. වීර කැප්පෙටි පොළය. උත්තරේ අංක 1 මද්දුම බණ්ඩාරය. වදකයන් විසින් මද්දුම බණ්ඩාරයන්ගේ අයියන්ඩියගේ හිස ගසා දමන්න සූදානම් වුණ මොහොතේ අයියන්ඩියගේ බිය දැකපු මද්දුම බණ්ඩාර තමයි මේ විදිහට ප්‍රකාශ කළේ. ප්‍රශ්න අංක 14. සලපනාව දක්නට ලැබෙන්නේ. සලපනාව දක්නට ලැබෙන්නේ 1. වැවක. 2. ඔයක. 3. ගඟක. උත්තරේ අංක 1 වැවක. වැව් ජලය වැව් බැම්මේ වැදිලා වැව් බැම්ම කාදනය වෙන එක, වැව් බැම්ම හේදිලා යන එක වළක්වන්න තමයි ගල් යොදලා සලපනාව නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රශ්න අංක 15. ධාතුසේන රජු විසින් ඉදිකරන ලද්දේ. ධාතුසේන රජු විසින් ඉදිකරන ලද්දේ 1. කැලණි ගඟය. 2. පරාක්‍රම සමුද්‍රය. 3. කලා වැවය. උත්තරේ අංක 3 කලා වැවය. ප්‍රශ්න අංක 16. අතීතයේදී රජවරුන් විසින් කරන ලද වාරි කර්මාන්ත ආධාරයෙන් අපේ රටේ ප්‍රධාන වශයෙන් කෙරෙන නිෂ්පාදනයකි. අතීතයේදී රජවරුන් විසින් කරන ලද වාරි කර්මාන්තය ආධාරයෙන් අපේ රටේ ප්‍රධාන වශයෙන් කෙරෙන නිෂ්පාදනයකි. 1. තේ. 2. ලුණු. 3. සහල්. උත්තරේ අංක 3 සහල්. අතීතයේදී රජවරුන් නිර්මාණය කරපු වාරි කර්මාන්ත වලින් ජලය යොදාගෙන මිනිස්සු ගොවිතැන් කටයුතු විශේෂයෙන්ම වී ගොවිතැන සිද්ධ කරා. ඒ අනුව ඒ අයට පුළුවන් වුණා සහල් නිෂ්පාදනය සිද්ධ කරන්න. ප්‍රශ්න අංක 17. ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය නගරයකි. ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය නගරයකි. 1. ගම්පහ. 2.
අනුරාධපුරය 3 නුවරඑළිය. උත්තරේ අංක 2 අනුරාධපුරය. ඓතිහාසික ඒ වගේම පූජනීය මේ දෙකම තියෙන නගරයකට තියෙන්නේ අනුරාධපුරය විතරයි. එතකොට පුතේ මේ ප්‍රශ්නේ ඔයාට මේ වගේ තවත් ප්‍රශ්න හම්බෙන්න පුළුවන්. ප්‍රශ්නයක වැදගත් කොටස් මොනවද කියලා හඳුනා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. හරිම උත්තරේ තෝරගන්න. මේ ප්‍රශ්නේ නම් අපිට වැදගත් කොටස් දෙක තමයි ඓතිහාසික සහ පූජනීය කියන කොටස් දෙක. අපි යමු ප්‍රශ්න අංක 18ට. තෙල් ගාලා හිස පීරන්නේ නෝ. මෙය තෙල් ගාලා හිස පීරන්නේ නෝ. මෙය 1 නෙළුම් කවියකි, 2 ගොයම් කවියකි, 3 කරත්ත කවියකි. උත්තරේ අංක 1 නෙළුම් කවියකි. අතීතයේදී මිනිසුන් කෘෂිකාර්මාන්තයේ දෙනකොට වෙහෙස මහන්සිය නිවා ගන්න මේ වගේ කවි ගායනා කළා. ප්‍රශ්න අංක 19. සිංහ පාද සහිත දොරටුවක් දක්නට ලැබෙන්නේ. සිංහ පාද සහිත දොරටුවක් දක්නට ලැබෙන්නේ. 1 නාගදීපයේය, 2 මිරිසවැටියේය, 3 සීගිරියේය. උත්තරේ අංක 3 සීගිරියේය. ලෝක උරුමයක් වන සීගිරියේ පිවිසුම් ස්ථානයේ විශාල සිංහපාද දෙකක සලකුණු තියෙනවා. උතාර සීගිරිය ගියොත් අනිවාර්යයෙන්ම මේ සිංහපාද සලකුණු ගැන වැඩිහිටියන්ගෙන් අහලා දැනගන්න. අපි යමු ප්‍රශ්න අංක 20ට. උතුරු මැද පළාතට අයත් නොවන්නකි. උතුරු මැද පළාතට අයත් නොවන්නකි. 1 රුවන්වැලි මහා සෑය, 2 කුට්ටම් පොකුණ, 3 නෙළුම් කුළුණ. උත්තරේ අංක 3 නෙළුම් කුළුණ. රුවන්වැලි සෑය කුට්ටම් පොකුණ පිහිටලා තියෙන්නේ අනුරාධපුරේ. හැබැයි නෙළුම් කුළුණ පිහිටලා තියෙන්නේ කොළඹ. ප්‍රශ්න අංක 21. බොහෝ විට වැඩි ජනයා කෑමට ප්‍රිය කරන්නේ. බොහෝ විට වැඩි ජනයා කෑමට ප්‍රිය කරන්නේ. 1 අල වර්ග, 2 මී පැණි සහ මස් වර්ග, 3 මාළු වර්ග. උත්තරේ අංක 2 මී පැණි සහ මස් වර්ග. වැඩි ජනයාගේ ප්‍රියතම ආහාරයක් තමයි මී පැණි සහ මස් වර්ග. ප්‍රශ්න අංක 22. වැඩි පරම්පරාව ආරම්භ වූ වාසය සැලකෙන්නේ කවර පුද්ගලයන්ගෙන්ද? වැඩි පරම්පරාව ආරම්භ වූ ආයයි සැලකෙන්නේ කවර පුද්ගලයන්ගෙන්ද? 1 සාලිය හා අශෝකමාලාගෙන්, 2 විජය හා කුවේනිගෙන්, 3 ජීවහත්ත හා දිසාලාගෙන්.
උත්තරේ අංක 3 ජීවහත්ත හා දිසාලාගෙන්. අපි දැන් යමු ප්‍රශ්න අංක 23ට. පුතාලා එක දිගටම ප්‍රශ්න වලට උත්තර දුන්නා. මහන්සි වගේ නේද? යාළුවට channel එක ගැන කියන්න අමතක වුණා නේද? පරිසර ඉස්කෝලේ channel එක ඔයාට ගොඩක් උදව් කරනවා. පරිසරයේ පාඩම් නැවත මතක් කරන්න. ඒක නිසා මේ ගැන යාළුවට කියන්න අමතක කරන්න නම් එපා. ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ 23 වෙනි ප්‍රශ්නෙට. පංච දැමීමේදී යොදා ගන්නේ. පංච දැමීමේදී යොදා ගන්නේ. 1 මුහුදු බෙල්ලන්, 2 සිප්පි කටු, 3 මදටිය ඇට. උත්තරේ අංක 1 මුහුදු බෙල්ලන්. ප්‍රශ්න අංක 24. ආදිවාසීන් භාවිතා කළ ආයුධයක් විය නොහැක්කේ මින් කුමක්ද? ආදිවාසීන් භාවිතා කළ ආයුධයක් විය නොහැක්කේ මින් කුමක්ද? 1 පොරව, 2 කෙටේරිය, 3 දෑකැත්ත. උත්තරේ අංක 3 දෑකැත්ත. පුතාලා මෙන්න මේ වගේ ප්‍රශ්න වරද්ද ගන්නවා. වරද්ද ගන්න හේතුව තමයි භාගෙට ප්‍රශ්න කියවන එක. බලන්න ආදිවාසීන් භාවිතා කළ ආයුධයක් කියපු ගමන් උත්තරේට ඉරි ගන්නවා. හැබැයි ප්‍රශ්නේ අන්තිමට තියෙන්නේ නොහැකි මින් කුමක්ද කියලා. ආදිවාසීන් භාවිතා කළ ආයුධයක් විය නොහැක්කේ මින් කුමක්ද කියලා තමයි ප්‍රශ්නේ අහලා තිබුණේ. ප්‍රශ්න අංක 25. අපේ අතීත විත්ති සඳහන් කර රචනා කළ නාට්‍යයක් වන්නේ. අපේ අතීත විත්ති සඳහන් කර රචනා කළ නාට්‍යයක් වන්නේ. 1 සිංහබාහුය, 2 මනමේය, 3 කදාවලලුය. උත්තරේ අංක 1 සිංහබාහුය. ප්‍රශ්න අංක 26. ජන ක්‍රීඩාවක් නොවන්නේ මින් කුමක්ද? ජන ක්‍රීඩාවක් නොවන්නේ මින් කුමක්ද? 1 කොට්ටා පොර, 2 කැරම් ගැසීම, 3 පංච දැමීම. උත්තරේ අංක 2 කැරම් ගැසීම. කොට්ටපොර, පංච දැමීම මේක අතීතේ නම් පැවතගෙන එන ජන ක්‍රීඩා. කැරම් ගැසීම කියන්නේ වර්තමානයේ ආරම්භ වෙච්ච ක්‍රීඩාවක්. ප්‍රශ්න අංක 27. දකුණු ලක්කේ අගනගරේ ගාලුපුරේ සිරි මෙම ගීතයෙන් කියවෙන්නේ. දකුණු ලක්කේ අගනගරේ ගාලුපුරේ සිරි මෙම ගීතයෙන් කියවෙන්නේ. 1 ගාල්ල ගැනය, 2 කතරගම ගැනය, 3 හම්බන්තොට ගැනය. උත්තරේ අංක 1 ගාල්ල ගැනය. මේ කවියේ දකුණු ලක්කේ අගනගරේ ගාලුපුරේ කියලා කියවෙනවා. ගාලුපුරේ කියලා සඳහන් වෙන්නේ ගාල්ල නගරය ගැන. ප්‍රශ්න අංක 28. ගොඩනැගිලි විවෘත කිරීමේදී තනනු ලබන සමරු පලකයක ඇතුළත් නොවන්නකි.
ගොඩනැගිලි විවෘත කිරීමේදී තනනු ලබන සමරු පලකයක ඇතුළත් නොවන්නකි. 1. විවෘත කළ දිනය. 2. ඉදි කළ තැනැත්තාගේ අත්සන. 3. විවෘත කළ තැනැත්තාගේ නම. උත්තරේ අංක 2 ඉදි කළ තැනැත්තාගේ අත්සන. ප්‍රශ්න අංක 29. ශ්‍රී ලංකාවේ පිහිටි පූජනීය ස්ථානයක් නොවේ. ශ්‍රී ලංකාවේ පිහිටි පූජනීය ස්ථානයක් නොවේ. 1. ශ්‍රී මහා බෝධීන් වහන්සේ. 2. රුවන්වැලි මහා සෑය. 3. මස්ජිදය මක්කම. උත්තරේ අංක 3 මස්ජිදය මක්කම. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රුවන්වැලි සෑය ශ්‍රී ලංකාව තුල පිහිටි පූජනීය ස්ථාන. අවසාන ප්‍රශ්නය ප්‍රශ්න අංක 30. බොහෝ විට වැදි ජනයාට වනාන්තර තුලදී ආහාර පිණිස සොයා ගැනීමට නොහැකි දෙයකි. බොහෝ විට වැදි ජනයාට වනාන්තර තුලදී ආහාර පිණිස සොයාගත නොහැකි දෙයකි. 1. මීපැණි. 2. අල වර්ග. 3. කරදිය මසුන්. උත්තරේ අංක 3 කරදිය මසුන්. කරදිය මසුන් කියලා කියන්නේ මුහුදේ ඉන්න මාළුන්ට. එතකොට කැලෑවක් තුල අපිට කරදිය මසුන් හොයාගන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔන්න මිරිදිය මසුන් නම් අපිට කැලෑවක් තුලින් හොයාගන්න පුළුවන්. මිරිදිය කියලා කියන්නේ ගංගා ඇලදොලවල තියෙන ජලයට. අපේ අතීත විත්ති පරිසරයේ පාඩම් මාලාවේ අවසාන පාඩම. දැන් පුතාලා අපේ අතීත විත්ති පාඩම ඉගෙනගෙන නේද මේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ? ප්‍රශ්න කීයකට හරියටම උත්තර දෙන්න පුළුවන් වුණාද? ප්‍රශ්න කීයක් වැරදුනාද? ඔන්න ප්‍රශ්න වැරදුනා නම් අනිවාර්යෙන්ම අපේ අතීත විත්ති පාඩම පාඩම් කරලා ආයෙත් සැරයක් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. පරිසර ඉස්කෝලේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න.